මේක තමයි තිබුමානා දිය ඇරිය. මේක බාලි දූපතේ තියෙන ලස්සන දිය ඇරිය වලින් එකක්. බාලි දූපතේ තියෙන උබුඩ් කියලා සිටි එකක්. මේ සිටි එකේ ඉඳලා කිලෝමීටර් 15ක් විතර දුරින් තමයි මේ දිය ඇරිය තියෙන්නේ. ඒක උබුඩ් සිටි එකේ ඉඳලා විනාඩි 45කින් විතර මේ දිය ඇරිය බලන්න යන්න පුළුවන්. මේ වෝටර්ෆෝල් එකට යන පාර හරිම ලස්සනයි. අපි ටිකට් ගත්තට පස්සේ යන පාර තමයි මේ. ටිකට් එක 25,000 per person. 50,000 දෙන්නටම 50,000 කියන්නේ ඔස්ට්‍රේලියන් ඩොලර්ස් 5යි දෙන්නට. 2.50යි එකෙකුට. මෙන්න මේකට අසන view එකක් එක්ක තියෙන නිසා මෙන්න මේකට කැම්ප් ගන්න යනවා. හරිම ලස්සනයි. Dragon fruit, pineapple, jeffrey, orange, and the avocado fruit. Thank you. So we are ready to order. Yeah. මේ බාලි දූපතේ සම්ප්‍රදායික දුවිතනේ නිරත වෙන කට්ටියක්. මං හිතන්නේ මේ ගෘහණිය මේ කට්ටියට ඇඹුල ගෙනල්ලා. අපේ ඇඹුලට තියෙන්නේ බත්.
සහ ව්‍යංජනනේ මේ ඇඹුලට තියෙන මොනවද කියලා නම් මම දන්නේ නැහැ. මම හිතන්නේ මොන වුණත් රසට ඇති. අපි යනවා දැන් පයින් කෑම කප් කරනවා හරිම යනවා වොඩ් කෝල් එක ළඟට. මේවා මේ මයුක්කා කැසාවා මයුක්කා මැනියෝ ස්වීට් පොඩ බතල බතල කනවා යන හවුලෝ අපේ ජෙෆ්රි හැම වෙලේම කියන්නේ දුර කොච්චර වෙලා යනවද කොහොමද 15 minutes කියලා. 15 minutes වලට තව 40 minutes add කරන්න every time. අපි දැන් මේ යනවා ඇවිදගෙන. ඒක යන්නේ නිකන් මිනිස්සු ඉන්නේ ගෙවල් හරියක් එහෙම පොන් කරගෙන කාපාක් කියලා යන්න ඕනේ. ජෙෆ්රිට යනවා නම් විනාඩි 10ක් විතර යන්නේ. ඒ කියන්නේ 40 minutes වත් ඇවිදින්න තියෙනවා. ගිහලා බලමු. හැබැයි වතුර සද්ද ඇහෙනවා. ඕකේ පහලට බැහැගෙනයි යන්න තියෙන්නේ. ඒ කියන්නේ එනකොට උඩට නැගීමක් තියෙනවා. නේද? පහලට බහිනමයි කියන්නේ පින්වතුනි උඩට නගින්න වෙනවයි කියන එක. බැස්මක් තියෙනවා නම් ආපහු එනකොට මේ පාරෙන් නගින්න වෙනවාය. ඉතින් අපි මේ ලස්සන තිබුමාන ඇල්ල බලන්න මේ පාර දිගේ ඇවිදගෙන යනවා. දෙපැත්ත හරිත වර්ණයෙන් පිරීලා පුංචි පුංචි ජල පහරවල් ප්‍රධාන ජල ධාරාවට එකතු වෙනවා. ඒ එක්කම තවත් පරිවාර දිය ඇල්ලක් පේන්න පටන්. මේ පරිවාර දිය ඇල්ලත් හරිම ලස්සනයි. මේක පුංචි ඇල්ලක් හැබැයි හරිම ලස්සනයි. ඒකම තවත් විශේෂ දෙයක් කියන්න ඕනේ. මේ ජල පහරවල් වලින් ඉගොඩ වෙන්න හදලා තියෙනවා පුංචි පුංචි පාලම්. මේ පාලම් හදලා තියෙන්නේත් උණ බට වලින්. ස්වභාවික විදිහටම හදලා තියෙනවා ස්වභාවික අමුද්‍රව්‍ය පාවිච්චි කරලා. ඒ නිසා තවදුරටත් මේ පාලම් පරිසරයේ අංගයක් ලෙසම අපිට දිස් වෙන්න පටන් ගන්නවා. අපිට දැනෙන්න පටන් ගන්නවා. ඉතින් අපි හිමින් මේ පාලම් දිගේ මේ පාරවල් දිගේ ඇවිදගෙන යනවා ප්‍රධාන ඇල්ල බලන්න.
මේක තමයි මේ පිටිපස්සෙන් තියෙන්නේ තිබුමාන ඇල්ල. මම දන්නේ ඔයාලට ඇහෙනවද කියලා කියන එක. හරිම ලස්සනයි. මාර ලස්සනයි ඇල්ල. නාන්න පුළුවන් ඕනේ නම් හැබැයි වතුර ගොඩ පිරිසිදු පාටක් කියලා පේන්නේ නැහැ. ඒ වුණාට නානවා මෙතන ඉස්සලා. හරිම ලස්සනයි. හරිම ලස්සනයි. Yani dinlediklerini o kapıdan පුදුමාකාර ලස්සන තමයි. ගස්කොළන් වලින් වද වෙලා දියැලක් එකම විදිහකට ගලාගෙන හැදෙනවා. එකම වේගයකින්, එකම ප්‍රමාණයකින්, එකම හැඩයකින්. මම මේ වගේ දියැලක් දැක්ක පළවෙනි වතාව. සමහර වෙලාවට හිතනවා මේ දියැල ස්වභාවිකව තියෙන්නේ නැති. හැබැයි මේක ලස්සන විදිහට මේ මිනිස්සු හදන්නේ නැති කියලා. මොකද එකම විදිහට තමයි මේක වැටෙන්නේ. ඒ නිසා මම හිතනවා හැමදාම හිතනවා වගේ අපේ රට සුන්දර පාරාදීසයක්. අපේ රටේ මේ වගේ මැජිකල් ඉෆෙක්ට්ස් තියෙන දැන් ඒකට මොනවද හදන්න පුළුවන්ද කියලා. හැබැයි මෙතන තියෙන සුන්දරත්වය ඇවිල්ලා බලන්න ඕනේ. මේක හරිම ආදරණීයයි කියලා දැනගන්න මෙතෙන්ට ආපුවා. අපි වගේ මිනිස්සු වෙන රටවල මිනිස්සු ඇවිල්ලා තමන් ආදරය කරන කෙනත් එක්ක ඇවිල්ලා මේ දියැලේ සුන්දරත්වය විඳිනවා. එක විදිහට ෆොටෝ ගන්නවා. ඒගොල්ලෝ සිප වෙලඳ ගැනීමෙන් ෆොටෝ ගන්නවා. වතුරේ බැහැලා ෆොටෝ ගන්නවා. ඒ ඔක්කොම ඒගොල්ලන්ගේ ආදරණීය මතකයන් වලට එකතු වෙනවා කවදාහරි. අපි වගේ. ඒ නිසා මේ ආදරණීය බව විඳින්න මෙතෙන්ටම එන්න ඕනේ. මේ ආදරණීය බව දැනෙන්න මෙතෙන්ට එන්න ඕනේ. හැබැයි මම යෝජනා කරනවා තනියෙන් එන්න එපා. ඔය ආදරය කරන, වඩාත්ම ආදරය කරන, ඔයාගේ ජීවිතේ වෙච්ච ආදරණීයන් මෙතෙන්ට එන්න. ඔයාගේ ආදරවන්තියෙක් ඉන්න, ඔයාගේ ආදරවන්තයෙක් ඉන්න. එතකොට මේ මැජිකල් ඉෆෙක්ට් එක ආදරණීය ඉෆෙක්ට් එකක් බවට පත් වෙනවා නෝනේ.